හෙලෝ යාළුවනේ කොහොමද මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි වීඩියෝ එක මොකක්ම හරි අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඕමාන් වීසා එකකට යන වියදම සහ ඒක වෙන ප්‍රොසෙස් එක මොකක්ද කියලා මොකද මම ගොඩක් දැකලා තියෙනවා අපේ කොල්ල කෙල්ලෝ ගොඩක් ඒජන්සි වලට සහ මිනිස්සුන්ට අහුවෙලා ලක්ෂ ගණන් දීලා මෙහෙට ඇවිල්ලා අසරණ වෙන වෙලාවල් ඒකින්ද තමයි මම ගොඩක්ම මේ වීඩියෝ එක කරන්න හිතුවේ හරි මුලින්ම අපි බලමු මෙහෙට එනකොට ඔයාලට මොන වගේ දේවල් ටිකක්ද ඕන වෙන්නේ කියලා ඔයාලගේ පැත්තෙන් මුලින්ම මචංලා ඔයාලගේ පැත්තෙන් ඕන වෙනවා දේවල් තුනක් පළවෙනි එක වළංගු පාස්පෝර්ට් එකේ ෆොටෝස් ඒ කියන්නේ වැලිඩ් පාස්පෝර්ට් එකේ ෆොටෝස් මේකෙදි ඔයාගේ පාස්පෝර්ට් එකේ වළංගු කාලය ඉස්සරහට මාස 6ක්වත් තියෙන්න ඕන දෙවෙනි එක තමයි ඔයාගේ ෆොටෝ එකක් ඒක සාමාන්‍යයෙන් අපි ස්ටුඩියෝ එකකින් ගන්න ID එකට ගන්න ෆොටෝ එකක් වගේ මම මේ සාම්පල් එකක් දාලා තියෙනවා ඒ විදිහට තුන්වෙනි එක තමයි ලංකාවෙන් කරපු මෙඩිකල් එකක් හරි ඔයා ওই ටික ඔයාගේ පැත්තෙන් ලෑස්ති කරගත්තට පස්සේ ඔයා ওই ටික මෙහෙන් ස්පොන්සර්ට එහෙම නැත්නම් ඔයාව මෙහෙට ගෙන්නන බොස්ට එවන්න ඕනේ ඒක එවන්න ඔයාට පුළුවන් ඕක ස්කෑන් කරලා ෆොටෝස් එවන්න එහෙම නැත්නම් PDF එකක් හදලා ඊමේල් එකක් දාන්නත් පුළුවන් නැත්නම් WhatsApp හරහා එවන්නත් පුළුවන් ෆොටෝ එකක් විතරයි ඕන වෙන්නේ ඊට පස්සේ ওই ටික ඔයා මෙහි ස්පොන්සර්ට එව්වට පස්සේ ඔයාගේ වීසා එකට යන වියදම් ටික පටන් ගන්නවා. ඉතින් යාළුවනේ ඔයාගේ වීසා එකේ ගොඩක් වැඩ කරන්නේ මෙහි තියෙන සනත් ඔෆිස් එකක් මාර්ගෙන් සනත් ඔෆිස් එකක් කියන්නේ සාමාන්‍යයෙන් හැම පැත්තකටම ඒ වගේ ඔෆිස් තියෙනවා සනත් ඔෆිස්. ඒ වගේ ඔෆිස් එකකට ඔයාගේ ස්පොන්සර් ගිහිල්ලා ඔයාට වීසා එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඔයාගේ වීසා එක ඇප්ලයි කරාට පස්සේ එයාගේ කම්පැනි එක ඔයාගේ ස්පොන්සර්ගේ කම්පැනි එක ඒකට සුදුසුකම් සපුරලා තියෙනවා නම් අප්‍රූවල් එක හම්බ වෙනවා ආව ගෙන්නන්න. ඒකට සාමාන්‍යයෙන් ඕමාන් රියල් 5ක් වගේ සනත් ඔෆිස් එකට යනවා. ඔයාලා මම කියන ගණන් ලංකාවේ රේට් එකට කන්වර්ට් කරලා බලන්න ලංකාවේ එදා යන රේට් එකට. එතකොට ඔයාලට ගණන් ටික බලා ගන්න පුළුවන් ටෝටල් කොස්ට් එක කීයක් යනවද කියලා. හරි. දැන් ඔයාගේ ස්පොන්සර් වාට වීසා එක ඇප්ලයි කරලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් දවස් දෙකක් සතියක් ඒ වගේ ඇතුළත අප්‍රූව් එක එනවා. ඊට පස්සේ අප්‍රූවල් එක ආවට පස්සේ ඔයාගේ වීසා එකට යන ගාණ ගෙවන්න ඕනේ. ඒක මිනිස්ට්‍රි ඔෆ් ලේබර් එකට ගෙවන්න ඕනේ රියල් 211ක් වගේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඩොකියුමන්ට් එකක් ඔයාලට හම්බ වෙනවා. මේක අපි ටිකක් බැලුවොත් මේකේ තියෙනවා මෙන්න මෙතන work permit duration එක 24M කියලා. ඒ කියන්නේ ඔයාගේ වීසා එක මාස 24ක වීසා එකක් අවුරුදු 2ක වීසා එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඩේට් එකක් මෙන්න මේ දිනයට කලින් ඔයාගේ වීසා එක ඔයාගේ ස්පොන්සර් එහෙම නැත්නම් ඔයාගේ බොස් ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔයා අරවපු ඩොකියුමන්ට්ස් ටික දීලා මේ වීසා එක ඔයාගේ නමට මාරු කරන්න ඕනේ. එහෙම කරේ නැතුනොත් මේ කාලය ඇතුළත මේක කැන්සල් වෙනවා ආයි මුලින් ඉඳන් එතකොට ඇප්ලයි කරන්න වෙනවා. මේක සාමාන්‍යයෙන් වර්ක් පර්මිට් එක අප්‍රූවල් වෙච්ච දවස් ඉඳන් මාස 3ක් තමයි වළංගු වෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා ඔයාට ජොබ් එක දෙන කම්පැනි එකේ විස්තර ටික සහ මෙන්න මෙතන තියෙනවා ඔයාට වැඩ කරන්න තියෙන පැත්ත ඒ කියන්නේ කොයි පැත්තකද ඔමාන් වල කොහෙද ඔයාට වැඩ කරන්න තියෙන්නේ කියලා. අනිත් එක මෙන්න මෙතන තියෙනවා ඔයාට හම්බ වෙන වීසා එකේ ජොබ් කැටගරි එක. මේක මම දෙන්නෙක්ට ගහපු වීසා එකක්. දෙන්නෙක්ට ඇප්ලයි කරපු වීසා එකක්. හින්දා තමයි මේකේ 422ක් පෙන්වන්නේ. සාමාන්‍යයෙන් යාළුවනේ මේකේ එක්කෙනෙක්ට යන ගාණ 211ක් වගේ තමයි. තව දෙයක් කියන්න ඕනේ මේක ඔය ඇප්ලයි කරන ජොබ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක තමයි ගාණ 211ක් වගේ තමයි ගාණ. හරි යාළුවනේ ඔයාට මම කිව්වා ඔයාගේ ස්පොන්සර් ඔයා එයාට යපු ඩොකියුමන්ට් ටික සනත් ඔෆිස් එකට දීලා එයාට වර්ක් පර්මිට් එකෙන් හම්බෙච්ච වර්ක් පර්මිට් අප්‍රූවල් එකෙන් හම්බෙච්ච වීසා එක ඔයාට මාරු කරනවා. මේක මාරු කරනවට ඕමානේ රියල් 20ක් වගේ යනවා. ඒක ගෙවන්න ඕනේ ROP එකට මේ රොයල් ඔමාන් පොලිස් එකට. ඔන්ලයින් තමයි මේ හැම වියදමම කරන්න තියෙන්නේ. ඒක කරනවට සනත් ඔෆිස් එකට පොඩි ගාණක් ගෙවන්න ඕනේ. ඒ රියල් 20 ගෙව්වට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඩොකියුමන්ට් එකක් හම්බ වෙනවා. මේක තමයි සල්ලි ගෙවුවම හම්බ වෙන පේමන්ට් ප්‍රූෆ් එක. ඊට අමතරව තව රියල් 5ක් ඔයා මෙඩිකල් පේමන්ට් විදිහට ගෙවන්න ඕන. ඒ මෙඩිකල් පේමන්ට් එක ගෙවපු ඩොකියුමන්ට් එක පේමන්ට් ප්‍රූෆ් එක තමයි මම මේ දාලා තියෙන්නේ මේකේ. ඒක ගෙවනවට සහ ඔයාගේ වීසා එක මාරු කරනවට ඔයාගේ නමට ඒ දෙකටම සාමාන්‍යයෙන් රියල් 8ක වගේ මුදලක් ගෙවන්න ඕනේ. ඕමානි රියල් 8ක වගේ ගාණක් ගෙවන්න ඕනේ සනත් ඔෆිස් එකට. හරි යාළුවනේ දැන් ඔයාගේ ඔය ප්‍රොසෙස් එක කරලා
ඔක්කොම ඉවරුණාට පස්සේ මෙන්න මේ ඩොකියුමන්ට් එක ඔයාලට හම්බ වෙනවා. මේක තමයි ඔයාගේ වීසා එක. මේකට සමහර වෙලාවට සතියක් යන්න පුළුවන්, සති දෙකක් යන්න පුළුවන්. කොහොම හරි ඉතින් අන්තිමට මේ ඩොකියුමන්ට් එක ඔයාලට හම්බුනාන් පස්සේ ඔයාලට ටිකට් එකක් දාගෙන හරි ස්පොන්සර් ටිකට් එක එව්වම හරි මෙහෙට එන්න පුළුවන්. මෙහෙට ඇවිල්ලා කරගන්න පොඩි වැඩ ටිකක් තියෙනවා. ID එක හදාගන්න ඕනේ. ඔයා මෙහෙ ඇවිල්ලා ඔයාගේ බැංක් account එක හදාගන්න ඕනේ. ඒ ටික මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. එහෙනම් මචංලා පරිස්සමෙන්